සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා රිෂාන් කන් YouTube channel එකට. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි ඔයාලට මම මුලින්ම ප්ලේ කරේ වීඩියෝ එකක්. අන්න ඒ වීඩියෝ එක කොහොමද අපි ලේසියෙන්ම හදාගන්න කියලා බලමු වීඩියෝ එකට ගිහිල්ලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයත් මෙන්න මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් පාළ තියෙන රත් පාට subscribe button එක touch කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. හරි අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ TikTok application එකයි CapCut application එකයි අපේ ෆෝන් එකට install කරගන්න එක. හරි ඊට පස්සේ ආඩ කරන්න තියෙන්නේ මම description එකේ දාලා තියෙනවා template link එකක්. අන්න ඒ link එක මුලින්ම open කරගන්න. හරි මම එනම් මගේ notepad එකේ copy කරගත්ත link එක මේ විදිහට open කරගන්නවා. හරි මේ link එක open කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ template එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් use template CapCut කියලා. අන්න ඒක මේ විදිහට එකපාරට ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් use template කියලා. අන්න ඒක මේ විදිහට එකපාරට ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝස් ටික තමයි මේ විදිහට ඕපන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ අපිට මේ වීඩියෝ එකට ඕන කරන ෆොටෝ 7ක් විතර සිලෙක්ට් කරගන්න. හරි එහෙනම් මම මෙතනට ෆොටෝ 7ක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. හරි මම මේ විදිහට ෆොටෝ 7ක් මේ විදිහට සිලෙක්ට් කරගෙන මේ යටම තියෙන ප්‍රයිවසි කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්නවා. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ආට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක ඔයාගේ ගැලරි එකට සේව් කරගන්න එක. හරි එහෙනම් මේ උඩම තියෙන ස්පොට් කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාට මෙතන යටින්ම බලා ගන්න පුළුවන් ස්පොට් without watermark කියලා. අන්න ඒක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ගැලරි එකට මේ වීඩියෝ එක සේව් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කිසිම watermark එකක් නැතුව තමයි මේ වීඩියෝ එක අපේ ගැලරි එකට සේව් වෙන්නේ. හරි ඊට පස්සේ මේ වීඩියෝ එක අපේ ගැලරි එකට සේව් වෙලා අවසන් වුණාම පස්සේ අපේ TikTok application එකට තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ TikTok application එකේ මේ වීඩියෝ එක මේ විදිහට play වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ ඔරිජිනල් මියුසික් එක. ඉතින් මේ ඔරිජිනල් මියුසික් එක ඔයාලට සෙට් වෙන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩම තියෙන add sound කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මියුසික් ටිකක්. ඔයාලට පුළුවන් මෙතන තියෙන කැමති මියුසික් එකක් ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් favorite list කියලා. ඉතින් favorite list එකට ඔයා music add කරලා තිනවා නම් ඔයාලට පුළුවන් add කරගත්ත music එකක් හරි මෙතනින් add කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් original sound කියලා. ඒ original sound කියන තැන තියෙනවා මෙන්න මේ වගේ tick mark එකක්. අන්න ඒ tick mark එක මුලින්ම මේ විදිහට අයින් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන කැමති music එකක් ඔයාගේ වීඩියෝ එකට add කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන මියුසික් ඔයාලට සෙට් වෙන්නේ නැත්නම් මම ඔයාලට මුලින්ම ප්ලේ කරේ වීඩියෝ එකක් අන්න ඒ ප්ලේ කරපු වීඩියෝ එකේ මියුසික් එක දාන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ TikTok application එක මේ විදිහට ක්ලෝස් කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ CapCut application එක මේ විදිහට ඕපන් කරගන්න එක. හරි CapCut application එක මේ විදිහට ඕපන් කරගත්තාන් පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩම තියෙන new project කියන එක ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ඉස්සෙල්ලා ගැලරි එකට සේව් කරගත්ත වීඩියෝ එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මේ යටම තියෙන ඇඩ් කියන එක ටච් කරගන්න. හරි මම මෙතනට මේ වීඩියෝ එක මේ විදිහට ඇඩ් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක අවසානට යන්න. හරි අවසානට ගිහිල්ලා මේ ending කියන කොටස විදිහට ටච් කරලා මේක delete කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ audio කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මේ sound කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මේ file mark එක ටච් කරලා from device කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ device එකේ තියෙන හැම music එකක්ම ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මම description එකේ දාලා තියෙනවා music track එකක්. අන්න ඒ music track එක ඔයා download කරලා මෙතනට add කරගන්න. හරි එහෙනම් මම download කරගත්ත music track එක මෙතනට add කරගන්නවා.
හරි මම මෙතනට මියුසික් ට්‍රැක් එක මේ විදිහට සිලෙක්ට් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් යටින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ටූල් වගේක්. ඔයාලට කරන්න තියෙන්නේ මේ ටූල් ටික මෙන්න මේ විදිහට වම් පැත්තට ඇදගෙන යන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වොලියුම් කීල එකක්. අන්න ඒ වොලියුම් කීල එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මේ වොලියුම් කීල එක මෙන්න මේ විදිහට බිඳුවටම දාලා මේ හර ලකුණු ටච් කරගන්න. හරි ඊට පස්සේ අපිට මේ වීඩියෝ එක දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපි දැන් ඇඩ් කරගත්ත මියුසික් එක. හරි ඊට පස්සේ ආඩ කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා බලා ගන්න. හරි ඊට පස්සේ ආට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න එක. හරි එහෙනම් මේ උඩම තියෙන 820p කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මේකේ රෙසොලූෂන් එක මේ විදිහට වැඩිම කරලා මෙන්න මේ අයිකන් එක ටච් කරලා මේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හදන විදිය තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයා ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න නම් මගේ YouTube channel එක subscribe කරලා එයාපෙත් බෙල් අයිකන් එකත් ඕල් දාගත්තොත් මේ වගේ වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් නැවත මේ වගේ අලුත් වීඩියෝ එකකින් අමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.